උඹලා නිකන් කියන්නේ වෙන එකෙක් කියලා උඹලා මේ ෆෝන් එකට තියාගෙන ඉන්නවා වගේ බලපන් මේ ස්ක්‍රීන් එක කියලා නිකන් තියන් ඉන්නවා වගේ. එහෙම එකක් නෑ නේ බං. අර එකෙකුට පුළුවන් නම් නම වෙනස් කරගෙන වෙන කොහෙද ගිහිල්ලා ලියන්න. මේ ෆෝන් එක පැත්තට දාන්න බෑ වගේ සිඟිති හේතු කියන්න එපා. තාත් දෙක තුනක් නිදා ගන්න නැතුව හිටියොත් අවුල්ද? උඹලා දැනටත් අවුල්. ඒ කියන්නේ නිදාගත්තේ නැතුව කොහොමත් අවුල් වෙයි. ඒ වගේ වැඩ කරන්න එපා. ඕගොල්ලන්ගේ වැඩේ වෙලා තියෙන්නේ ඇහැරිලා ඉන්න වෙලාවේ උපරිම වැඩ කරන්නේ නැතුව නිින්දෙන් අල්ලන්න යනවා ඒක. ඒ කියන්නේ වා එහෙම සාමාන්‍යයෙන් පැය 4-5 සීමාවට වඩා නිින්ද අඩු කරනවා. පැය 5ක් කියන්නේ නිදාගෙන කරන්න පුළුවන් මට්ටමක් ඇත්තටම. පැය 5 සීමාවට වඩා නිින්ද අඩු කරනවා නම් වා සහතික වෙන්න ඕන ඇහැරිලා ඉන්න වෙලාවේ කළ හැකි උපරිම වැඩ ප්‍රමාණය කරලා ඉවරයි කියන. තමන් ඇහැරිලා ඉන්න වෙලාවේ ඇත්තටම කරන්න පුළුවන් උපරිම වැඩ ප්‍රමාණය කරලා නම් ඒත් තව වෙලාව ඕන නම් හරි නිින්දෙන් කැම කරන එක හරි. මොකද එහෙම නැත්නම් නිින්ද කියන්නේ වැඩ කරන වෙලාවේ කාර්යක්ෂමතාවය වැඩි වෙන්න හේතුවක්. නිින්ද කියන්නේ වැඩ කරන ගමන් එන නිින්ද නෙවෙයි. වැඩ කරන එක නේ. ඒ නිින්ද කාර්යක්ෂමතාවය වැඩි වෙන්නේ නැහැ නිින්ද කියන එක. මං කියන්නේ තමන් ආමනේ හොඳ මට්ටමේ නිින්දක් තිබිලා මේ ඊට පස්සේ වැඩ කරන එකයි නිදි මරලා වැඩ කරන එකයි අතර වැඩ කරන වෙලාවේ කාර්යක්ෂමතාවයේ පොඩි පරතරයක් එනවා. එතකොට ඕගොල්ලෝ හරියට මොලේ ඔය නිින්ද ගැන කරපු වීඩියෝ එකක් YouTube එකේ තියෙනවා. මං ගිය අවුරුද්දේ ඊට කලින් අවුරුද්දේ මන්දා. ඒක ලක්ෂ 2 ලක්ෂ ගණන් බලලා මන්දා. වැඩිපුරම මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක්ද කොහෙද ඔය එක? YouTube වීඩියෝ එකක් ඇති. ඒ Telegram නෙමෙයි YouTube channel එකේ. ඉන්න බලන්න. 100ට එකයි බැටරි. බෝරුයි. ඕෆ් නො කරන්න දෙන්නේ. වීඩියෝස් වල පොපියුලර් දාන්න. 1,96,000 බලන එක හරියට පුදුම නිින්දේ ප්‍රශ්නයක් මිනිස්සුන්ට තියෙන්නේ. කොහොමරි මේ ඒකෙන් ඕගොල්ලන්ට නිින්ද ගැන ප්‍රශ්න තියෙනවම සෑහෙන දුරට විසඳෙයි. ඒක ඕනනම් පොඩ්ඩක් බලන්න. බලලා ඒකේ කියන විදිහට ඒ කියන්නේ උතන නිින්ද කියන එක නරක දෙයක් නෙවෙයි. අපිට පුළුවන් පැය 5ක් කොහොම හරි නිදාගෙන ඉතුරුත් තව තියෙනවනේ 19ක්. ඔය පැය 19 ඇතුලේ يعني කන බොන නම් මන මූලික අවශ්‍යතා ටිකට යන වෙලාවම අයින් කරලා ඉතුරු මුළු වෙලාවම වැඩ කරලා ඉවරයි නම් විතරයි ඕගොල්ලෝ පැය 5 තව අඩු කරන්න බලන්න ඕන. එහෙම නැතුව දවසේ ෆෝන් එක ඔබ විඳලා තියෙනවා නම් පැයක් ඒකට හරියන්නේ මෙහෙම පැයක් අල්ලන්න එපා. ෆෝන් එක ඔබ එකකින් ඇහැට තව එක විඩාවක් එනවා ඇහැරලා ඉන්න එකෙන් තවත් විඩාවක් එනවා. ඒතර ඇස් වලට මහන්සි වැඩි. එතකොට වැඩ කරන වෙලාවට ඇස් දනවා ඇස් රිදෙනවා නිදිමත එනවා වැඩි. දවසේ තමන්ගේ ස්ක්‍රීන් ටයිම් වැඩි වෙනවා කියන්නේ වැඩ කරනකොට අමාරු වෙනවා කියන එක. නිදිමත එන්න තියෙන chance එක වැඩි. ඒතර ස්ක්‍රීන් ටයිම් අඩු කරන එක ඉතාම හොඳ දෙයක්. දැන් මෙහෙම හැර ඔහොම කියද්දි හිතෙනවා අයියෝ ඉතින් ස්ක්‍රීන් ටයිම් මං කොහේ ඉතින් අඩු කරන්නද මං ඉතින් එහෙම අඩු කරන්නේ නෑනේ. උඹලා නිකන් කියන්නේ වෙන එකෙක් කියලා උඹලා මේ ෆෝන් එකට තියාගෙන ඉන්නවා වගේ බලපන් මේ ස්ක්‍රීන් එක කියලා නිකන් තියන් ඉන්නවා වගේ. එහෙම එකක් නෑනේ බං. අර එකෙකුට පුළුවන් නම් නම වෙනස් කරගෙන වෙන කොහෙද ගිහිල්ලා ලියන්න. මේ ෆෝන් එක පැත්තට දාන්න බෑ වගේ සිඟිති හේතු කියන්න එපා. ඕමනාව තියෙන එක කරනවා හරිද? ඒ ඕගොල්ලෝ නිකන් ෂේප් වෙන්න හදාගන්න කතන්දර එව්වා. ඕනකම තියෙන එක ෆෝන් එක නැතුව හරි කරනවා. ඒක මොකක් හරි විදිහකට ඒකට වැඩ කරන වෙලාවට විතරක් හරි ෆෝන් එක ඒ තියාගෙන අනිත් වෙලාවලට අම්මලට තාත්තලට දීලා ඕමනාව තියෙන එක කරනවා කොහොමද? අර මට්ටමේ කමිට්මන්ට් එකක් එක සෙට් එකක් එහෙම තමයි ඉති. අපේ පව් අපි ගෙවන්න ඕනේ. ඒකට පව ගෙවන්න ඕගොල්ලන්ට මොනවද ඒ සඳහා විඳවන්න වෙන්නේ? ඒ තැනදී කෙඳිරි ගන්න තියාගන්න එපා. හරිද? ඒව හරියට කෙලින්ම කොන්ද කෙලින් තියාගෙන ඒකට ෆේස් කරලා Tamanට ඒක හැදෙන්න ඕන නම් ඒක අයින් කරන්න. ඒක අයින් කරන්න බැයි නම් ඔයාගේ වෙනසක් වෙන එකක් නැහැ. Taman මේ දැනට කරමින් ඉන්න ටිකම කරලා මේ ප්‍රතිඵල වෙනස්කම් බලාපොරොත්තු වෙන්න බෑ. වැඩ කරන විදිය ලොකු වෙනසක් වෙන්න ඕන. ඒතර දවසේ පැය දෙකක් විතර ස්ක්‍රීන් ටයිම් නිකන් නාස්ති කළා. මං කියන්නේ ලයිව් ක්ලාස් එකක් නෙමෙයි. නිකන් ස්ක්‍රීන් එක බලාගෙන නාස්ති කළා පැය දෙකක් විතර. ඒ එකතු වෙන අයි ස්ට්‍රේන් එක. ඒ කියන්නේ කොහොමත් ඔන්ලයින් ළමයි ලයිව් ක්ලාස් බලනවා, ෆිසිකල් ළමයි වෙනත් ලයිව් විදියට දේවල් බලන්න වෙනවා, වීඩියෝස් බලන්න වෙනවා, පන්ති වලට දාලා. ඒකට තව බෝනස් එකතු කරන්න එපා. නිකරුණේ පැය 2 පැය 3 විතර සමහරක් කියමු දවසේ ෆෝන් එක නිකරුණේ බලපු එක. ඒක අයින් කරගන්න ඕන. ඒක අයින් කරාම කොහොමත් වැඩ කරන්න වැඩිපුර වෙලාවක් තියෙනවා. ඒතකොට ඇස් වලට තියෙන මහන්සිය අඩුයි. ඒතකොට කොහොමත් නිදිමත කියන එකේ බලවත් අඩු වෙනවා වැඩ කරන වෙලාවට. සානිත් පැත්තේ නිදා ගන්නත් ඒතකොට වෙලාව තියෙන. ඒතර පහුවදත් තව වැඩිපුර වැඩ කරන්න පුළුවන්. ඕගොල්ලෝ කරන්නේ දවසේ වෙලාව නාස්ති කරනවා. උදේ වරුව මෙලෝ වැඩක් කරන්න තු ඉන්නවා. පැය ගණන් ඔහේ ඉඳලා රෑ වෙනකොට ෆෝම් වෙනවා. අර මල්ල පැනලා අපි එක්කම පුත් කරන්නේ නැහැ මම හරියන්නේ නැහැ මේක නම් කියලා. අර අපි ගැන මොකද්ද කොහෙද නැති තරහක් හදාගෙන
අර ගෙදර එකෙක් එහෙම බත් එකක් එහෙම උස්සන් આવුත් ඌටත් බැනලා එලවලා කියලා යවලා උංග ඊට පස්සේ එන්න ප්‍රශ්න ගොඩක ඉඳන් හිතත් අප්සෙට් එකේ ඉතින් රෑ නිදි මරනවා කියලා හිතාගෙන වැඩ කරනවා. ඒත් සමහර විට වැඩ කරලත් නෑ අන්තිමට දැන් රෑ එන චුට්ටක් නිදාගෙන අර මුකුත් වෙලා නෑ හරියට බලන්න. ඊට පස්සේ පහුවදා වැඩ කරගන්නත් බෑ නිදි මතයි පන්ති වලත් නිින්ද යනවා. තමස් ගානක් අවුල් වෙනවලු. ඕගොල්ලන්ට තියෙන්නේ මාස 4කට තමන්ගේ චර්යාව වෙනස් කරගන්න. මාස 4කට නම් වෙනස් කරපෙ උන් ඉන්නේ මේකේ. උඹලට බැයිද පොඩ්ඩක් හැසිරීම වෙනස් කරන්න, ගෙදර ගෙවල් වෙනස් කරන්න, ගම වෙනස් කරන්න, නම් වෙනස් කරන්න කියන්නේ නෑනේ මම. මං කියන්නේ පොඩ්ඩක් ඔය හැසිරීම රටාවේ මූලික අවුල් ටිකක් හදන්න. ඒ ටික නැති වුනහම මාර ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. උදේට පුළුවන් නම් තමන්ගේ දවසේ වැඩ පටන් ගන්න ඕන වෙලාවට පැය භාගයක් කලින් හැරෙන්න පුරුදු වෙන්න. පැය භාගයක් කලින් නිදාගෙන අනිත් පැත්තට. රෑ නිදා ගන්න කලින් අඩුම පැයක් ස්ක්‍රීන් ටයිම් නැති කරන්න. මේ වගේ එන එන්ඩ් රිසල්ට් මාර වෙනස් ඈ. රෑට නිදා ගන්න පැයකට කලින් ස්ක්‍රීන් බලන්න නැති කරන්න. ගොඩක් යොන්න නිින්ද යන්නේ ඔය ෆෝන් එක බලාගෙන එහෙම නෙවෙන්න. හරි ඒක මූණට වැටලා ඩෝන් ගාලා එහෙම තමයි මම නිින්ද. සිහිය නැති වෙනවා සමහරකට ෆෝන් එක වැටිලා. හරි. ඒතර මේ එහෙම නැතුව නිදා ගන්න පැයකටවත් කලින් ස්ක්‍රීන් සියල්ල අයින් කරලා. එතකොට ඇස් වලට පොඩි අර වයින් ඩවුන් වෙනවා කියලා එකක් තියෙනවා. ඇස් වලට ඒ තියෙන එක ලේසි. එතකොට ඒතර නිින්ද යනවා, නිින්දේ ඉෆෙක්ටිව්නස් එක වැඩි. නිින්ද කාර්යක්ෂමතාවය වැඩි. නිින්ද පැය 5ක් වුණාට සමහරක් වෙලාවෙලදී පැය 5ක් නිදාගත්තා නිකන් නිදාගත්තේ නෑ වගේ. යාර එහෙම වෙන්නේ නිින්ද අකාර්යක්ෂමතාවෙන්. ඒ වගේ මම වීඩියෝ එකේ කතා කරනවා මම. එහෙම මූලික හැසිරීම් ටිකක්. උදේ දැන් ගොඩක් යවුන් ඇහැරෙන්නේ හරිනම් ඇහැරෙන්න ඕන වෙලාවත් පහුවෙලානේ. අට්ටක් ගාලා නම්මලන් ටික කරගත්තා ආවා යන එන තැනකට. එහෙම නෙවෙන්නේ. එහෙම නැතුව කලබලයක් නැතෙන විදිහට උදේ තමන්ගේ අවම වශයෙන් තමන් නැගිටින්න ඕන වෙලාවට පැය භාගයක් කලින් ඇහැරෙන්න තියාගන්න. ඒකට හරියන්න පැය භාගයක් කලින් නිදාගන්න. අවශ්‍ය ස්ක්‍රීන් ටයිම් අඩු කරන්න පුළුවන් තරම් වැඩවලට අරින්න අනිත් දේවල් වලට දෙන්න නැතුව නිදා ගන්න කලින් අර කියපු ඒවා ටික කරන්න. මාර විදිහට ඔය ටික කරත් ඕගොල්ලන්ට තේරෙයි වැඩ කරන එක වෙනස් වෙනවා කියන. උවමනාව තියෙන එක ඕව කරන. ඕව නෙමෙයි ඔයිට බොහොම එක්ස්ට්‍රීම් මට්ටමින් කරන උවමනාව තියෙන එක. උවමනාව නැති එක ඒවට හේතු කිය ඉන්නවා. අයියෝ මෙහෙම වුණා බැරි වුණා, අරම වුණා බැරි වුණා, මේ හින්දා බැරි වුණා. ඒ බයිලා ඉතින් ඕක කිය ඉන්න තව මාස ගාණක් ගිහිල්ලා අවුරුදු ගාණක් ගිහිල්ලා දැන් රිසල්ට්ස් ඇවිල්ලා ඒ මත තමන්ගේ අනාගතේ අවුරුදු ගාණක් තීරණය වෙනවනේ. ඒ අවුරුදු ගාණ ගියාට පස්සේ බලලා කියන ඔය හේතුව අහන්න කවුරුත් නැහැ. බැරි වුණා එච්චරයි. ඉන් එහාට ආයේ කවුරුත් මොන හේතුව නිසාද බැරි වුණේ පුළුවන් වුණේ ඒව ප්‍රශ්න කරන්නේ නැහැ. බැරි වුණා එච්චරයි. ඒ හින්දා කන්ඩිෂන්ස් කියනවනම් හේතු කියනවනම් කියන්න ඕන තරම් තියෙන්න පුළුවන්. වෙනස් වෙලා වැඩ කරන්න.